කුසුම් තම ස්වාමි පුරුෂයා සමග සතුටින් ජීවත් වුණා. ටික කාලෙකින් කැලුම්ට පිටරට වැඩකට යාමට සිදු වුණා. ඔය අතරේ කුසුම්ගේ තනියට අල්ලපු ගෙදර පුතා එනවා. ඔහොම ටික දවසක් ගත වෙද්දී කුසුම්ට සහ අල්ලපු ගෙදර පුතා වන කසුන් අතර සම්බන්ධයක් පටන් අරන් කියලා ගමේ කතාවක් පැතිරෙනවා. ගමේ මිනිස්සු කියනවා අනේ ඒකෙත් එහෙම නෑ. හොඳ කෙනෙක් කියලා කියනවා. ඇත්තටම දන්නේම නැතුව මේ දෙන්න අතරින් සම්බන්ධයක් ඇති වෙලා. කසුන් පුතා කුසුම්ගේ තනිකම් මැකීම සඳහා රේට ටික ටික ලං වුණා. දිනක් ඇගේ මිතුරිය වන රේණුකා ගෙදරට පැමිණෙන විට කුසුම් සහ කසුන් ඇඟේ ඇඳුම් නැතුව සිටින විදිය දැක රේණුට ලැජ්ජාවක් වගේ ඇති වුණා. තව ටිකක් ලං වෙලා බැලුවා. කුසුම්ගේ කෙඳිරිලි සද්දයක් ඇසුණා. කසුන් කුසුම්ගේ ළමද පිරිමදමින් තනපොඩු වල පහස වෙන්දා. ටිකකින් කසුන්ට තම හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි නිසා ඔවුන් දෙදෙනා එක කුමින් හැඟීම් පිට කරා. කසුන් හති ඇරියා. රේණු මුකුත් නොදන්නා ගාන්ට දොරට තට්ටු කරා. කුසුම් කුසුම් කසුන් හනිකට පිටිපස්ස දොරෙන් එළියට බැස්සා. මේ රේණුනේ. වරෙන් කුසුම් අවුල්ලු කොණ්ඩේ සකසමින් රේණුව ගේ ඇතුළට එන්න කිව්වා. මම ටිකක් නිදාගත්තා බං. එහෙමද? මම මේ නිකන් ආවේ. ගෙදර ඉන්න කම්මැලි බං. මාලකත් වැඩට ගියානේ. ඌට ඉතින් වැඩ වලින් තුරුලුවක් නෑ නේද බං? උඹ ගැනවත් හොයන්න වෙලාවක් තියෙනවද ඌට? අනේ මන්ද බං. රැට ඇවිත් ඉතින් කාලා බීලා උදියන එක තමයි කරන්නේ. එහෙනම් හෙට දිහාට මේ පැත්තේ වරෙන්කෝ. මං උඹට කෝල් එකක් දෙන්නම්. ඇවිත් බලපන් කොහොමද කියලා. ඊළඟ දවසේ කුසුම් රේණුට කෝල් කරා. "හෙලෝ රේණු, ඔබ ගෙදරද?" "ඔව් බං ඇයි?" "එහෙනම් අපේ ගේ පැත්තට වරෙන්කෝ පොඩ්ඩක්." "හරි බං. එහෙනම් මං එන්නම්. පොඩ්ඩක් ඉන්න." රේණු කුසුම්ගේ ගෙදර යන්න පිටත් වුණා. ටික වේලාවකින් කුසුම්ගේ දොරට තට්ටු කරන හඬක් ඇසුණා. කුසුම් දොර ඇරියා. වරෙන් ඔබ එනකන් තමයි මම හිටියේ." කුසුම් හිටපු විදිය දැකලා රේණුට ටිකක් ලැජ්ජ හිතුණා. "මොකද මේ බය වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නේ? ඔබ ගොඩ කාලෙකින් හොඳ කෑමක් කාලා නැතුව ඇතිනේ." කියා කුසුම් රේණුව ඇගේ කාමරයට එක්කගෙන ගියා. "ආනේ මේ සුපුන් පුතා නේද?" කෑ ගහන්න නැතුව වරින් රේණු ඇඹරි හිටියා. කුසුම් රේණු ළඟට ඇවිත් ඇගේ දෙතොල් සිප ගත්තා. රේණුට තොල් සිප ගැනීමේදී අමුතු පහසක් දැනුණා. කුසුම් රේණුගේ බ්ලවුස් එකේ බොත්තම් ටික ගැලෙව්වා. "මොකද්ද කුසුම් මේ වෙන්නේ? බය වෙන්න එපා කෙල්ලේ. අපි තුන්දෙනා විතරයි ඉන්නේ. එන්න ළඟට." කුසුම් රේණුව තොරල් කරගත්තා. කුසුම්ගේ ඇඟේ රේණුගේ පපුව තැලෙන තරමට ලං කරගත්තා. දෙදෙනා අසීමිත ආදරයකින් වෙලුණා. කුමුදු සහ රේණු සහ කුමුදු දෙදෙනාගේ ළමද මාරුවට එහි රස වින්දා. ටික මොහොතකින් කසුන් දෙදෙනා අතරට ලං විය. කසුන් දෙදෙනාගේ මිහිරි පහසක් ලබයි. හතලමින් දෙදෙනාගේම පහස කසුන් ඉඳගත්තා. කසුන් ගෙදර පිටුපස දොරෙන් නික්ම ගියා. "රේණු, උඹ හරිම ලස්සනයි බං. උඹත් එහෙමයි බං. මං අද මාරම සතුටක් වින්ද බං උඹලා දෙන්නගේ. ඒ වුණාට බං සුපුන් අපේ පුතෙක් වගේ නේද? අනේ මේ වැඩේ වෙනකොට උඹට ඕක මතක් වුණේ නැද්ද?" "අනේ මන්ද බං. මම යනවා ගෙදර. හෙටත් වරෙන් එහෙනම් කෙල්ලේ." "හරි මං එන්නම්." ඔහොම ටික කාලයක් ගත වුණා. කුසුම්ට බබෙක් ලැබෙන්න හදනවා. දනුක නැති අතරේ කොහොමද බබෙක් කියලා හැමෝම ඇහුවා. අනේ මට ගෑස්ටික් වගේ ඒකයි මේ වමන යන්නේ කියලා කුසුම් හැමෝටම කියලා බේරිලා යනවා. රේණු ඔය අතරේ කුසුම්ගේ ගෙදර යනවා. මේ සම්බන්ධයක් දුරදිග ගියා. ගෙදරට හොරින් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ. ටික කාලෙකින් රේණුටත් බබෙක් ලැබෙන්න කියලා දැනගත්තා. රේණුව නම් තම ස්වාමිපුරුෂයා බාරගත්තා. කුසුම්ගේ දරුවා නම් හදාගන්න වෙන කෙනෙකුට දුන්නා. රේණු තම දරුවා හදාගෙන එම පවුල සතුටින් ජීවත් වුණා.